මනසා ෆැමිලි එකට ආදරෙන් පිළිගන්නවා. අතත් අපි එකට යන්නේ මිනිස් සිතේ නොකියූ කතාවක් හොයාගෙන. ඒත් කතාව පටන් ගන්න කලින් මේ මොහොතේ ටිකකට ඔබ වෙනුවෙන් තියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න. හෙමින් ඒ හුස්ම පිට කරන්න. දවස පුරා අරගෙන ආව බර ටිකකට අතහරින්න. දැන් අපි කතා කරමු. ඔබේ හිතේ තවමත් ජීවත් වන පරණ කතාවක් ගැන. ඔබට කවදා හරි හිතුණද ඇයි මට එදා හැම වුණේ? මම ඒ තීරණය නොගත්තනම්, මම ඒ කෙනාව හම්බ නොවුනනම් කියලා. අතීතයේ එකම තැනක නැවතිලා ඉන්නා වගේ දැනෙලා තියෙනවද? සමහර මතක අපිට ලස්සන සිනහවක් ගෙනෙනවා. පරණ යාළුවෝ, ලස්සන දවස්, අමතක නොවන මොහොතක්. ඒත් සමහර මතක තවමත් හිත රිදවනවා. අහිමිවීම, වැරදි තීරණ, කියපු වචන, නොකියපු වචන සමහර වෙලාවට අපිට වඩා අතීතයේ බරක් වගේ දැනෙනවා. හැබැයි මතක තියාගන්න, අතීතය කියන්නේ ඔබේ මන ජීවිතය නෙවෙයි. ඒක ඔබේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් විතරයි. ඔබ කියන්නේ ඔබට සිදුවුණු දේවල් නෙවෙයි. ඔබ ඒ අත්දැකීම් වලින් හැදුණු කෙනා. මනෝවිද්‍යාවේදී අපි දකින දෙයක් තමයි මිනිස් මනස අතීත අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. අපිට වේදනාව දුන්න දේවල් පවා අපිට පාඩම් කියලා දෙන්න පුළුවන්. ගහක් ශක්තිමත් වෙන්නේ සුලගක් නැති නිසා නෙවෙයි. වැසි, කුණාටු, අභියෝග මැදින් ඉගෙනගෙන නිසා. ඒ වගේම ඔබත් අද මෙතන ඉන්නේ ඔබට මුහුණ දෙන්න සිදුවුණු හැම දෙයක්ම පසු කරගෙන. සමහර විට ඔබේ අතීතයේ තිබුණු වේදනාව අද ඔබේ ශක්තිය වෙලා ඇති. ඔබට අනිත් අයගේ වේදනාව තේරුම් ගන්න හැකියාව දීලා ඇති. ඔබව තවත් හොඳ මිනිසෙක් කරලා ඇති. අතීතය වෙනස් කරන්න අපිට බෑ. ඒ පිටුව ආයෙත් ලියන්න බෑ. හැබැයි ඊළඟ පිටුව ලියන්න කවුද? ඔබමයි. සමහර මිනිස්සු අතීතයේ සිදුවන වැරදි නිසා තමන්ටම දඩුවම් කරනවා. මම හොඳ කෙනෙක් නෙවෙයි, මගේ ජීවිතය ඉවරයි කියලා හිතනවා. නමුත් වැරදි කරන එක මනුෂ්‍ය ස්වභාවයක්. වැරදි වලින් ඉගෙන ගන්න එක තමයි වර්ධනය කියලා කියන්නේ. ඔබේ අතීතය ඔබට දඩුවමක් නෙවෙයි. ඒක ඔයාට ලැබුණු පාඩමක්. අතීතය සිතිජයක් වගේ ඈත පේනවා. අපිට ඒ දිහා බලන්න පුළුවන්. ඒකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ආපසු එතනට ගිහින් ජීවත් වෙන්න බෑ. ජීවිතය කියන්නේ ඊයේ නෙවෙයි, හෙට ගැන බයෙන් ඉන්න තැනක් නෙවෙයි. ජීවිතය තියෙන්නේ මේ මොහොතේ. ඒ නිසා අදින් පස්සේ ඔබේ අතීතය දිහා බලන්න. නමුත් හිර වෙන්න එපා. ඔබේ තුවාල දිහා බලන්න. නමුත් ඒව අනන්‍යතාවය කරගන්න එපා. ඔබ තවමත් ලියමින් ඉන්න කතාවක්. ඔබේ හොඳම දවස් සමහර විට තවම ඉස්සරහා තියෙන්න පුළුවන්. මතක තියාගන්න, අතීතය ඔබේ ගුරුවරයා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අනාගතයේ හිමිකරු ඔබමයි. ඉතින් පරණ වේදනාව ටිකකට බිමින් තියන්න. ඔබටම සමාව දෙන්න. නැවතත් ඉදිරියට යන්න. මොකද අහස තවමත් විවෘතයි. ඔබේ ගමන තවමත් අවසන් නැහැ. අතීතය සිතිජයක් පමණි. ඒත් ඔබේ අනාගතය තවමත් ඔබ බලා සිටි ලස්සන උදෑසනක්. මේ මිනිස් සිතේ නොකියූ කතා සොයන ගමන